වනේ අපි අද මේ ගේම් එකක් අපි දෙන්නගේ තාත්තත් වැඩට ගිහිල්ලානේ. ඉතින් අපි දෙන්න විතරයි ගෙදර ඉන්නේ. මෙයා යන්නේ ලබන අවුරුද්දේ මොන්ටිසෝරි. ඒ නිසා අපි කම්මැලි කමටත් එක පොඩි ගේම් එකක් කරන්න හැදුවේ. ඔව්. මම දානවා මම මෙතන ප්‍රශ්න වගේක් ලියලා තියෙනවා. මෙයා ගොඩක් දන්න දේවලුත් තියෙනවා. අපි බලමු. එතකොට මෙයා ආසාවෙන් මේ දේවල් එයාට තෑග්ගක් දෙනවා කියලා කිව්වහම මෙයා සාමාන්‍යයෙන් ආසාවෙන් මේ දේවල් ඉගෙන ගන්නවා. දැන් මේ මගේ අතේ තියෙන්නේ මේ මම ලියපු ඒවා. මම දැන් පොඩි දාන්න පුතා. දැන් මම මෙයාට දෙනවා මේකෙන් එකක් ගන්න කියලා. චුටි පුතා මේකෙන් එකක් ගන්න. අරගන්න ඒකෙන් කැමති එකක් ගන්න. අරගෙන බලමු අපි ඒකේ තියෙන්නේ මොකද්ද කියලා. මේ ටික අරන් තියෙනවා. බලන්න ඔක දිගාරින්න පුතා. දිගාරලා පෙන්නන්න මේකට. මොකද්ද තියෙන්නේ කියලා. මොකද්ද තියෙන්නේ බලන්න. ඔය මෙතනට කරන්න තව මෙහෙට කරන්න. මොකද්ද? කොබා. මේක තියෙන්නේ මම කොට වෙන්නේ කැමතිම සත්තු වර්ග 5ක්. පුතා කැමතිම සත්තු වර්ග 5ක්. පුතා කැමතිම සත්තු වර්ග 5ක් මොකක්ද කියන්නේ? වඳුරා. වඳුරා. හරි. තව? තග්ගල කියන්න මතක් කරලා. බල්ලි. බල්ලා. තව? ඉතින් මතක් කරලා කියන්න ටක් ගාලා සත්තු ඉන්නේ ඕන තරම්. වලා. වලා හරි. තව? කේල් කන. නෑ ඒ කේල් කන වඳුරනේ. හරි 3යි. තව දෙකක් කතාව කියන මේ අනකොට තව ñව ñව ගානේ ඔය යන්නේ මට. පූසා. තව? තව එකක් ටග්ගල කිය. බල්ලා. බල්ලා කිව්වා. අතකොට වලා. වලා කිව්වා. තේරෙන්නේ මතක් කරන්න තව. අහස යන අය. ඔයා ඔය ප්ලේන් එක. නෑ ප්ලේන් එක සතෙක් නෙවෙයිනේ පුතේ. කාක්කා හරි. දැන් ඒක දිනුම් යේ. දැන් ඊට පස්සේ මම තව එකක් ගන්න. මම දිගරින් බෑ. මෙන්න ටග්ගල නේද? 1 සිට 10 දක්වා දෙමළෙන්. පුතා දෙමළෙන් ගණන් කරන්න ඕනු කියලා. ඔන්ඩු. එලන්ඩු. මොන්ඩු. නාංගු. අයින්දු. ආරු ආලු ඒලු එට්ටු ඔම්බට පස්. ඒකත් හරි දෙකයි. යේ. දැන් ඔන්න මම පෙන්නන්න. ඉතින් තව එකක් ගන්න. බලන්න එක දිගහරින්න බලන්න මොකක්ද බලන්න. වලාකුලකයි. 1 සිට 10 දක්වා ඉංග්‍රීසියෙන් 1 2 3 කියලා ගණන් කරා. 1 2 3 4 5 6 7 8 9 10. Yay! එකක් දිනුම්. යේ පහද්දා. Yay! ආයි ගන්න. කැමති එකක්. දිගහරින් බලන්න. දිගහරින්. කොබලා? ගද්දේ. මෙන්න අංක 1 සිට 10 දක්වා සිංහලෙන්. අනේ මම සිංහල එකයි ගන්නේ. සිංහලෙන් දන්න 2 1 2 එහෙම ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10. යේ එකක් දිනු. කැමති එකක් ගන්න. එකක් ගන්න. ආයි කරුවා උදේට. බලමුකෝ ෆෝන් බලනවට කියලා. කැමතිම සින්දුවක්. පුතා කැමති සින්දුවක් කියන ලස්සනට. මමයි පුංචිකේ. කියන්න ටක් ගාලා. හාවගියා කඩේ. අපුඩි ගග. අරගෙන දිග කුඩේ. හාව වටුන මඩේ. කුඩේ ඇලුන බඩේ. යේ. කැමති එකක් ගන්න. එන්න
හරි කලින් තව 3යි තියෙන්නේ. ඔක්කොම දින්නොත් එහෙම චුටි පුතාට හම්බෙනවා. බලන්න ටක් ගාලා. නෑ. හොඳ පුරුදු 5ක්. අම්මා කියලා දීලා තියෙනවා චුටි පුතාට හොඳ පුරුදු 5ක් කියන්න හරියට. බත් කන්න කලින් අත හොද්දට හොදන්න ඕනේ. හරි. එකයි තව එකක් කියන්න. පළතුරු කන්න කලින් පළතුරු හොදලා කන්න ඕනේ. හරි. 2යි. තාත්තා කියන දේ අහන්න ඕනේ. ඔව්. තාත්තා කියන දේ එතකොට පාඩම් කරන්නයි වතුර බොන්නයි පාන කියන්න ඕනේ. හොඳ පුතා. එතකොට මං කියලා දෙනවා නියපොතු හොඳට කපන්න ඕනේ. කැපුනේ නැතුණා මොකද වෙන්නේ මේ නියපොතු ඇස්සේ? කුණු යනවා. ඊට පස්සේ ඒව මොකද වෙන්නේ කනකොට? කුණු බඩට යනවා. එතකොට පුතාලා ලෙඩ වෙනවා නේද? ඔව්. හොඳ පුතා. හොඳේ. තව 2යි තියෙන්නේ. yes. බලන්න ඔක බලන්න. දැන් අපි සාදු පහන තියන්න ගන්නවානේ බුදුන් වැඳීම සඳහා යොදා ගන්න දේ. දැන් අපි සාදු පහන තියෙනවානේ. අපි සාදු පහන තියෙනකොට අම්මා මොනවද ලෑස්ති කරගන්නේ? සාදු පහන තියන්න අවශ්‍ය දේවල් මොනවද? අපි මොනවද ගන්නෙ? බුදු සාදු වඳින්න. තෙලුයි. හඳුන් කූරු. තව ටක් ගාලා කියන්න. පානට දාන්න තෙල්. තෙලුයි. පහන් තිර. පාන් තිරකුයි අරයන. ඇයි මල්? මලුයි. ඔන්න මම එයාට චුට්ටක් උදව් කරා හොඳේ. තාම චූටි බබෙන්නේ. හරිද? එතකොට මේකද? එතකොට තව එකක් තියෙනවා මෙන්න. එකයි බලන්න ඒක මොකද්ද කියලා. මොකද තියෙන්නේ කියලා. මට සින්දු කියන්න තියනද කියලා. කැමැතිම ඉංග්‍රීසි සින්දුවක්. අනේ මේක පුතා දන්නේ ඉංග්‍රීසි සින්දු. ඒ දන්නේ පුතා? Twinkle දන්නේ. Twinkle little star, how I wonder what you are up above the west. So I like a diamond in the sky. දැන් අපි කියන්නේ දැන් අපේ තරඟ ඉවරයි නේද? අපි තරඟයක් තිබ්බ අපි තරඟ ඉවරයි. පුතා දිනුම් පුතා හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. පුතා ගොඩක් හොඳයි. හරි ආයෙ අපි කරමු. අපි ඊගා දවසේ ආයෙ කරමු. දැන් අපි ආලුවන්ට කියමු. අපේ channel එක බලන්න. අපේ මේ පළවෙනිම වීඩියෝ එක අම්මටයි දුටයි ආදරේ නම් like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. අපි දැන් මෙයාට එයාගේ tag දෙමු. පොරොන්දු වුණානේ මම. මුලින් මෙයාට tag එකක් දෙනවා කියලා. හරි හැම දෙයකටම හරියට උත්තර දුන්නා. හොඳ බබෙක්, හොඳ පුරුදු තවත් ඉගෙන ගන්න. ඒ නිසා ඔන්න පුතාට tag එකක් දෙනවා. පැන්සල් හොඳට අකුරු ලියන්න. හරිද? එහෙනම් අපි ගිහින් එන්නම් bye. බුත් සරණයි.